අයිබෝන් පුතේ හැමෝටම මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ පුතේ පොත ගන්න සම්බන්ධයෙන්. දැන් අපි පොත ගන්න ළමයි අපි ගොඩාක් ප්‍රශ්න කරන දේවල් හැම එකකටම පිළිතුරු මේ පොඩි වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න පුතේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඔයාට ඒ අදාළ සියලුම දේවල්වලට මම පිළිතුරු දෙනවා. ඒ නිසා නිතර නිතරම ප්‍රශ්න අහන නිසාම තමයි මේකට මම මේ පොඩි වීඩියෝ එක කරේ. මේ පොත මම හදලා තියෙන්නේ මගේ පුතේ 10 වසර 11 වසර කියන ළමයි දෙගොල්ලටම වැදගත් වෙන විදියට. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ ඔයා හොඳට අහගන්න. සාමාන්‍ය පෙළ විභාගයේට අපිට ප්‍රශ්න එන්නේ කොහොමද පුතේ? අපිට ප්‍රශ්න එන්නේ 10 වසරේනොත් එනවා 11 වසරේනොත් එනවා නේද? ඔයා හොඳටම දන්න සිද්ධියක් ඒක. ඒතකොට පුතේ දැන් 11 වසරේ ඉන්න ළමයි ගොඩක් බලන්නේ 11 වසරට අදාළ පාඩම් ටික පමණයි. තේරුණාද? හැබැයි 10 වසරේ තියෙන පාඩම් 23ක්. හැබැයි ඒවා වැඩි අල්ලන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ ඔයා ගොඩක් පාඩම් කරන්න අකමැති නේද? පොත පාඩම් කරන්න අකමැති. ඒ නිසා පුතේ මම මේ පේපර් පොත හදලා තියෙන්නේ 10 වසර 11 වසර දෙකට අදාළව පොත් 3 වෙනි කොටස. මේක පුතේ ප්‍රශ්න පාඩම් තියෙනවා 17කට අදාළව කැටගරි කරලා තියෙන්නේ මම. ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම්. පාඩම් 17කට අදාළව තියෙනවා. ප්‍රශ්න 643ක් තියෙනවා මේ පොතේ. ඒ වගේම තමයි පිටු 100කට පුතේ. එතකොට අපිට මේ පොත බලන්න පුළුවන්. දැන් අපි බලමු පුතේ කොහොමද මේ පොතේ විස්තර තියෙන්නේ කියලා චුට්ටක්. ඔන්න මම ඔයාලට ඒක දානවා. හරි. මෙන්න මේ විදිහට තමයි පුතේ අපි කැටගරි කරලා තියෙන්නේ. 10 වසර 11 වසර පාඩම් 46ට අදාළ. හැබැයි මේ තුන්වෙනි අණු අංකයේ දක්වා පළවෙනි එකේ තියෙන පුතේ 10 වසර පෙළ පොතට අදාළ පාඩම් තියෙනවා 9ක්. 11 වසරට අදාළ තියෙන පාඩම් 7ක් නේද? එතකොට එතන පාඩම් කීයද සෙරම 17ක් තියෙනවා. මෙතන මෙන්න මේ විදිහට අපි කැටගරි කරලා දෙනවා. මම ඒක ඉස්සරහට පෙන්නන්න පුතේ. එතකොට මේ විදිහට හැම එකක්ම දැන් සාමාන්‍ය පුතේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩම පුතේ 10 වසරේ තියෙනවා. ඒ වගේම 11 වසරේ තියෙනවා බුදු සිරිතාණෝ යමු අභියෝග ජයගනු. එන්න මේ එකම කැටගරිය තියෙන්නේ නේද? එතකොට අපිට මේ ප්‍රශ්න මේ පාඩම් දෙකටම අදාළව අපිට ප්‍රශ්න හැදෙනවා. ඒ හින්දා මම මේ සේරටම ගොනු කරලා පුතේ ඒ විදිහට ඔයාලට ප්‍රශ්න හදලා දීලා තියෙනවා. හරිද? ඔන්න බලන්න චුට්ටක්. මෙතන ඔන්න පාඩම් 22 දාලා දෙන 23ක් තියෙනවා. ඔන්න පළවෙනි එක. තෙරුවන් ගුණ සම්බන්ධයෙන් තමයි මේ පාඩම් 5 ඔයාලට ප්‍රශ්න හම්බ වෙන්නේ. එතකොට පුතේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ 10 ශ්‍රේණියෙන් තියෙනවා. නමදිමු වගේම මහා සංඝ රෝහණ පාඩම තියෙනවා. ඊට පස්සේ තෙරුවන් ගුණ හැඳින ගමු. ඊට පස්සේ 11 වසරේ තියෙනවා බුදු සිරිතණෝ යමු අභියෝග ජයගනු බුදු ගුණ අනන්තේ නේද? බුදුන් වහන්සේගේ ගුණ ගැනත් එක්ක තමයි මේ ටිකට අදාළ ප්‍රශ්න හම්බ වෙන්නේ ඔයාලට. එතකොට පුතේ 10 වසර පළමු පාඩම් 3 හා 11 වසර පළමු පාඩම් 2 ඇසුරින් මෙන්න මෙතන ප්‍රශ්න කීපයක් ඔයාලට ගොඩක් තියෙනවා මෙතන. හරිද? මේකේ තියෙන පුතේ පේපර් වලට සාමාන්‍ය පෙළ පේපර් වලට ආපේවා. ඒ වගේ මේ පොතෙන්ම ගත්ත ප්‍රශ්න. තේරුණාද? පොතේම තියෙන දේවල් වලින් ආපේවා. ඒ වගේම ප්‍රශ්න අපි හදලා දාපේවා. එහෙම ගොඩක් තියෙනවා. ඒ නිසා පුතේ මේ ටික ඔයාලට බලාගත්තොත් හරියට මේ පොත් ටිකම බැලුවා නම් පුතේ ඔයාලට ලකුණු ඒ මාක් එකක් ගන්න පුළුවන්. ඒකට වඩා ලකුණු ගන්න පුළුවන්. ඔයාලට ඒ විදිහට හදලා තියෙන. හරි. මේකේ තියෙන පළවෙනි එක තමයි අභියෝගයන්ෙන් අදහස් කරන්නේ කුමක්ද? සිදුහත් බෝසතාණන් වහන්සේ බෝසතාණෝ ජීවිතයේ මුහුණ දුන් අභියෝග තුනක් නම් කරන්න. ඒත් අභියෝග තුන ජය ගැනීමට සිදුහත් බෝසතාණෝ ක්‍රියාගත් ක්‍රියාමාර්ග මොනවාද? ඔන්න ඔය වගේ ප්‍රශ්න අහලා තියෙන පුතේ මේකේ කීයක් දන්නවද? ඔව් ඊට පස්සේ තියෙන මේ භික්ෂුන් වහන්සේලාගේ ඊට සේවාවන් වගුගත කරලා තියෙනවා. ඊට පස්සේ පහත වගුකරන තිරුවනේ ගුණ නේද? බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ඒවා ඔයාලට ලියන්න දීලා තියෙනවා නේද? ඊට පස්සේ මෙතන තියෙන පුතේ ප්‍රශ්න 36ක්. හරිද? ඒකට අදාළ ප්‍රශ්න 36ක් තියෙනවා. ඒ වගේම 10 වසර පොතට අදාළව 10 වසරේ පළවෙනි පාඩමට අදාළව තවත් ප්‍රශ්න 32ක්. ඒ කියන්නේ පොතේම තියෙන දේවල් වලින් ඔයාගේ මෙතනත් ප්‍රශ්න 32ක් තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් පාඩම් වලටත් අදාළ මේ 11 වසරේ බුදු සිරිතණු යමු අභියෝග ජය ගැනීම යටතේ එතනක් තියෙන ප්‍රශ්න කිහිපයක් නේද? මෙතනක් තියෙනන්නේ මේ වගේ මෙහෙම කැටගරි කරලා වෙන කොහින්වත් ඔයාලට මේ වගේ පොතක් ගන්න බැරි විදියට එන්නේ සියලු විස්තර දාලා හදලා තියෙනවා. තේරෙනවද පුතේ? එතකොට මේවට උත්තර ටික කොහෙද තියෙන්නේ? උත්තර ටිකත් අපේ අවසාන පිටුවල තියෙනවා පුතේ. මේ ප්‍රශ්න 643ට අමතරව උත්තර ටිකත් අපි මේ පොතේම දාලා තියෙන්නේ නේද පුතේ? ඒ නිසා ඔයාලට ලේසි. ඉස්සෙල්ලා හැබැයි පුතේ ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? දැන් පොත ගත්තම අයිනුත් ඉන්න මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා පොත ගත්තට පස්සේ මම පුතේ මොකද්ද කරන්න ඕන? මේ ඉස්සෙල්ලා උත්තර ලියන්න. ප්‍රශ්න ඔයා උත්තර පැත්තට ගිහිල්ලා බලන්න නැතුව මේක ප්‍රශ්න වල උත්තර ටික ඉස්සෙල්ලා ලියලා පැන්සලකින් වගේ ලියලා
පස්සේ බලන්න ඔයා හරි වැරදි. මම මේ ටික හරියට ලියලා තියෙනවද? එහෙම කියලා බලන්න ඕන පස්සේ. තේරෙනවද? උත්තර ටික බලලා මේක ලියන්න එපා. තේරෙනවද? ඉස්සෙල්ලාම ඔයා මේ ටිකට උත්තර ලියලා පස්සේ තමයි බලන්න ඕන. තේරෙනවද? ඒකට තමයි ඔයාලට අවබෝධයක් එන්නේ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන සම්පූර්ණවද 100 කීයක් යනකම් තියෙනවද මේ පාලනී කැටගරි එක ඇතුලේ? 150ක් තියෙනවා ප්‍රශ්න. තේරෙනවද ප්‍රශ්න 150ක්. මේවා ඔයාට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඒවට හරියට උත්තර ලියවන. එතකොට හෙතර පාඩම් කීයක් ආව වෙනවද පුතේ? 5. 5කට අදාළ තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි පාඩම් තියෙන මෙතන පුතේ 8ක් ජීවන රටාව සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම් හා ශ්‍රාවක චරිත ගැන අසන ප්‍රශ්න කියලා. තේරෙනවද? එතන පුතේ තියෙනවා 10 අවසරෙන් පාඩම් 4යි 11 අවසරෙන් පාඩම් 4යි. කුසල් සිත් වැඩි දියුණු කරගමු. එන්නේ වගේ ටිකක් තියෙන මේ ටිකත් බලන්න. හරිද? මේකටත් අදාළ පුතේ මේ ප්‍රශ්න අහලා තියෙනවා. තේරෙනවද? 10 අවසර 6 4 5 6 7 11 අවසර 3 4 5 6 පාඩම් වලදී ජීවිතය ගොඩනගා ගැනීම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් හා ආදර්ශවත් චරිත සම්බන්ධව ප්‍රශ්න. තේරෙනවද පුතේ? ඒකේ පංච නීවරණ කියන්නේ මොනවාද? ඒ වගේ අර්ථය උපමාව මොකද්ද? ඔයගේ සාමාන්‍ය පෙළ විභාගයට අහනම විදියට තමයි මේක තියෙන්නේ. දෙවුවා තමයි අහන්නේ. ඒ නිසා මේ පොත් ටික හරියට බලා ගන්න. අවල තේරුම ගාථාව ඉතුරු කොටස් ලියන්න මම ඔයාලට මේ පන්තියේදී නම් අපේ ළමයිට කියලා දෙන කොහොමද ගාථාවක් පාඩම් කරගන්න ඕනේ කියලා අපි පේපර් පොත් පන්ති වලදී මම ඉස්සරහට විස්තර කියන්න. ඒකෙදිත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. හරිද? හරි.